හායියන් ඔන්න ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා තාම මගේ channel එකේ subscribe කරේ නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button click කරලා ඊට එහා තියෙන bell icon එක ඕල් දාලා click කරන්න. ඉතින් අද මම ඔයාලා කියන්න තියෙන gadget එක තමයි කොහොමද ගෙදරදීම emergency LED light එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් යාළුවනේ charge කරගෙන පාවිච්චි කරන්න පුළුවන් LED light එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ LED light එක හදන්නේ ඔයාලට මතකද මම ගිය වීඩියෝ එකේ ගෙනාවා කොහොමද panel light එකක් ගෙදරදීම රිපෙයාර් කරගන්න කියලා. ඉතින් ඔයාලට ඕන නම් ඒකත් මම මෙතන කාඩ් එකක් දාලා තියෙනවා. ඔයාලා ඒක ක්ලික් කරලා බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඒ වීඩියෝ එකේ අපි අර ගත්ත පැනල් ලයිට් එක අයින් කරපු පැනල් ලයිට් එකේ සවුත් තුන LED පටිය තමයි අපි මේකට මේ ලයිට් එක හදන්න භාවිතා කරන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න මේ ලයිට් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකකින් බලමු මේ ලයිට් එක හදාගන්නේ කොහොමද කියලා. අපිට මේක හදන්න අවශ්‍ය නම් මේ වගේ ලිතියම් අයන් බැටරියක්. ඉතින් ඔයාලට මේ බැටරි පරණ ලැප්ටොප් වලින් වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මේ වගේ IN 4008 ඩයෝඩ් එකක්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මේ වගේ ලිතියම් අයන් බැටරි charging module එකක්. ඔයාලට මේක වෙනද ඉලෙක්ට්‍රොනික ෂොප් වලින් වගේ මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් මේ වගේ on off switch එකක්. මේ වගේ on off switch එකක්. ඊට පස්සේ මම මේක LED පටිය විදිහට ගන්නේ. අපි අර ගිය වීඩියෝ එකේදී අර මේ පැනල් ලයිට් රිපෙයාරින් වීඩියෝ එකේ අයින් කරපු පරණ LED පටිය. ඊට පස්සේ අපි මේ හදන සර්කිට් එක ක්ලස් කරගන්න මම මේ වගේ සන් බොක්ස් එකක් ගන්නවා. එතකොට යාළුවනේ මේ වැඩේ ඉදිරියට කරගන්න පුළුවන්. හරි යාළුවනේ අපිට මේකේ තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේ වගේ යදාගෙන අපේ ලයිට් එක හදාගමු. ඉස්සෙල්ලා අපි එහෙනම් මේ ලිතියම් අයන් බැටරියට වයර් දෙකක් පාස් කරමු. මේ වගේ ධන පැත්තට එක වයරෙකුයි ඍණ පැත්තට එක වයරෙකුයි. ඉතින් මේ ලිතියම් අයන් බැටරි වල ධන පැත්ත වෙන්නේ මේ වගේ පොඩ්ඩක් ඉස්සරහට වෙලා තියෙන පැත්ත. එහෙම නැත්නම් ඔයාලට පේන්නේ නැති මෙතන මේ සිදුරු තියෙනවා. ආන් මේ පැත්ත හොයන්න පුළුවන්. අපිට මේක ධන පැත්ත මොනවත් මේ නැති මේ ෆ්ලැට් තියෙන පැත්ත තමයි යාළුවනේ ඍණ පැත්ත. අපි එනම් මේ පැති දෙකට මේ වයර් කැල දෙකක් පාස් කරමු. හරි යාළුවනේ මම මේ විදිහට බැටරියට වයර් කල දෙකක් පාස් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි මේ බැටරිය අපේ අර ලිතියම් අයන් බැටරි මොඩියුල් එකට හරියට සම්බන්ධ කරමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක සාධාරණ කරලා තියෙනවා මේ වගේ අවුට් ඍණ බැටරි ධන අවුට් ධන කියලා. අපි යාළුවනේ මේකෙන් බැටරි සම්බන්ධ කරගන්න ඕනේ. මේ බැටරි ධන කියන තැනටයි බැටරි ඍණ කියන තැනටයි මේකේ බැටරි ධන පැත්ත මේ බැටරි ධන කියන තැනට සම්බන්ධ කරලා බැටරි ඍණ පැත්ත මේ බැටරි ඍණ කියන තැනට සම්බන්ධ කරගන්න ඕන. එහෙනම් යාළුවනේ මම නම් මේ විදිහට මේකට මේ බැටරිය සම්බන්ධ කරගන්න. හරි යාළුවනේ මම මේ විදිහට මේ බැටරිය මොඩියුලට සම්බන්ධ කරගත්තා. එහෙනම් යාළුවනේ අපි දැන් මේ LED පටිය හරියට මේකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට මේක අපි හදාගමු. ඉතින් යාළුවනේ මේ LED පටියේ මේ බල්බ් සම්බන්ධ වෙලා තියෙන යාළුවනේ බල්බ් 4න් 4ට එකතු වෙලා තමයි යාළුවනේ මේක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ බල්බ් එක මේ විදිහට LED 4න් 4ට තමයි යාළුවනේ මේ LED බල්බ් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට ගන්න තියෙන්නේ මේ අග ඉඳන්
LED බල්බ් හතර ගැනගෙන ඒ හතරෙන්ට තැනි මේ බල්බය කපා ගන්න ඕනේ. කියන්නේ මේ ආකාරයට මේ වගේ ඒ බල්බ් හතරක් ගැනගෙන ඒ හතරෙන් තැනින් අපි මේ බල්බ් එක කපා ගන්න ඕනේ. මේ විදිහට මේ බල්බ් එක කපා ගමු. මේ විදිහට මම කපා ගන්නවා. ඊට පස්සේ අපි දැන් කපපු තැනින් ආය බල්බ් හතරක් ගැනගෙන මේ විදිහට එතනින් මම ආය කපා ගන්නවා. මේ විදිහට මම එතනින් ආය කපා ගන්නවා. මේ විදිහට යන්නේ ඔයාලා මේ වගේ කෑලි තුනක් කපා ගන්න. හරියන්නේ මං බල්බ් කෑලි තුනක් මේ විදිහට කපා ගත්තා. ඉතින් අපි දැන් මේවට වයර් සම්බන්ධ කරගමු. ඒකට යාළුවනේ මේක යාළුවනේ ඔයාලට පේන ඇති මං පොඩි එළියට අල්ලලා පෙන්නන්නම් ඔයාලට මේක. මම මේ ලයිටර් යටින් මේ වගේ ලයිට් එකක් කරගත්තා. දැන් ඔයාලට පේන ඇති මේකේ තියෙන ඇතුලේ තියෙන තඹ තහඩුව. ඉතින් අපිට දැන් මේක වයර් එකක් පාස කරනවා නම් මේ තඹ තහඩුව එළියට මතු කර ගන්න ඕනේ. ඒකට යාළුවනේ අපිට කතුරක් වගේ මේ වගේ කතුරක් වගේ භාවිතා කර මේක අපිට සූරගෙන ඒකට වයර් එකක් පාස කරන්න පුළුවන්. තියල්නේ මංග ඉස්සෙල්ලා බලපු විදිහට ඔයාලට පේන්නේ නැති තඹ තහඩු දෙකක් තිබ්බා. ඒක යාළුවනේ හීනි තඹ තහඩු තමයි යාළුවනේ මේ බල්බ් එකේ රින එක. ලොකු තඹ තහඩුවක් තිබ්බේ තමයි යාළුවනේ මේකේ ධන එක. අපි මේ විදිහට ඒක සූරලා මතු කරගෙන ඒකට වයර් එකක් පාස ගමු. තියල්නේ මං සූර ගන්න මේ වගේ පේපර් කටරයක් භාවිතා කරනවා. හරිවල්නේ මං එක මේ විදියට ඒ දෙක සූර ගත්තා. ඉතින් අපි දැන් මේකට පොඩි බැටරිය සම්බන්ධ කරගෙන බලමු. අපි මේක සම්බන්ධ කරගෙන තියෙනවා මේක ටික මේ අපි මේ සූරගත තැන් දෙක හරියට දරින මොකක්ද කියලා අපි බලාගමු එකෙන්. ඊට මම මේ වගේ පොඩි බැටරි පැක් එකක් ගන්නවා. ඒක වලනේ මම මේ වයර් දෙක මේක අපි අර සූරගත තැන් දෙක තියලා බලමු මේක හරි දරින මොකක්ද කියලා. මම මේකේ දැන් රින පැත්ත මේ පැත්තට මේ සූරගත තැනට තියලා දන පැත්ත මේ පැත්තට තියෙනවා. එන ඔයාලා පේනද? එතකොට බල්බි පත් වෙනවා. ඒකෙන් ඔයාලා මේකේ දරින මේ විදිහට තිබ්බොත් තමයි හරියන්නේ. ඉතින් මම ඒක මතක තියාගෙන අනිත් ඒවාත් ඒ විදිහට බලා ගන්න යාළුවනේ. මම බල් තුනේම හරියට දරට අර තැන් සූරගෙන හරියට දරට බලාගත්තා. එන යන්න අපි දැම් මේක දර්රින හරියට මේකට වර් පාසකම යාලනේ මේ දර්රිට අපිට කරන්න දරන එකතු ගන්න කරන තියන්නවලන්නේ මේකේ බැල් තුනේම දන පැත්ත අපි එක වාරත්දාලා බීමක් මංගේ යොදාගන්න මේ කම්ි කියලක් ඒ දරින ඔක්කොම එක වයරෙක්කින් මං විදිර පාස්ස ගන්නවා දනත් මේ වගේ තවත් වයරෙක්කින් මංගේ දන ඔක්කොම එකට කරලා තනි වයරක් විදිර ඉල්ලි ගන්නවා අපි විදිර මේකට මේ කම්බිය පාස ගමියවලනේ
හරිවල මම මේ විදිහට මේකට මේ විදිහට වාර කැලදී පාස ගත්තා. මේක ඍණ විදිහටත් මේක ධන විදිහටත් මම පාස ගත්තා. එන යාළුවනේ අපි දැන් මේකට මේ අපි අර ගත්ත IN 4007 ඩයෝඩ් එක පාස ගමු. ඔයාලට පේනවා යාළුවනේ මේ ඩයෝඩ් එකේ සුදු පාට ඉරක් තියෙනවා. ඒක තමයි යාළුවනේ මේ ඩයෝඩ් එකේ ධන පින් එක. මොනක් නැති පැත්ත තමයි යාළුවනේ මේකේ ඍණ පින් එක. අපි යාළුවනේ මේ සුදු පාට ඉර තියෙන පැත්ත මේ බල්බ් එකට පාස් ගත්ත වයර් එකේ ධන පින් එකට අපි මේකේ ඩයෝඩ් එකේ සුදු පාට ඉර තියෙන පැත්ත පාස ගන්න ඕනේ යාළුවනේ. මගේ ඩයෝඩ් එක මේ විදිහට මේකට පාස ගත්තා. එන යාළුවනේ අපි දැන් මේකේ මේ බල්බ් එකේ අපි මේ පාස් ගත්ත ඍණ පින් එක අපි දැන් මේ මොඩියුල් එකේ මේ ඔයාලට පේනවා ඇති අවුට් ඍණ කියලා තියෙනවා. ආන් ඒ පැත්තට අපි මේකේ බල්බ් එකේ ඍණ පින් එක පාස ගමු යාළුවනේ. මං ඒකේ ඍණ පින් එක මේකට පාස ගත්තා. ඉතින් අපිට ඊළඟ ගන්න තියෙන්නේ ඔයාලට පේන මේ ඩයෝඩ් එක අනිත් පැත්ත ආන් ඒ පැත්තටයි මේ බැට් මේ අවුට් ධන කියන පැත්තටයි වයර් එක පාසගෙන ඒ වයර් දෙකට අපිට මේ ඔන්න ස්විච් එක හදා මේ සවි කරගන්න ඕනේ. ඒකට කලින් යාළුවනේ අපි මේක මේ වගේ මේකේ මේ සන් බොක්ස් එක ඇතුලේ එකලස් කරගෙන මොකද යාළුවනේ මේක දැන් පාස ගත්තොත් අපිට මේක ස්විච් එක එළියට ගන්න වෙන්නේ නැහැ. ඒකින්ද යාළුවනේ අපි මේ බැටරියයි මේ මොඩියුල් එකයි මේ ලයිට් එකයි මේකෙන් එකලස් කරගමු. මම මේක මේ උඩින් වහන්න පියනක් විදිහට මේ වගේ සිවිලින් කැලක් ගත්තා. මේක යාළුවනේ ඔහොම තියලා මේකුඩ තමයි යාළුවනේ මම ලයිට් එක තියන්නේ. මම හිතුවා යාළුවනේ මේකෙම මේ ස්විච් එකත් මේ විදිහට තියනවා කියලා. ස්විච් එකයි මේ මොඩියුල් එකයි මේකේ සිදුරක් විදලා මේකෙම සවි කරනවා කියලා. එන යාළුවනේ මම ඒකේ සිදුර දෙක විදගෙන මේ ඔක්කොම මේක එකලස් කරගන්නවා. මම මේ විදිහට ස්විච් එක දාන්න එක සිදුරකුයි අර මොඩියුල් හයි කරන්න එක සිදුරකුයි මේ විදිහට විදගත්තා. එන යාළුවනේ අපි දැන් මේ ඔක්කොම මේක ඇතුලේ එකලස් කරගමු. මේ මොඩියුල් එක අපි මේකේ එකලස් කරගෙන කලින් අපි මේ අවුට් ඍණ කියන පැත්තට අවුට් ධන කියන පැත්තට වයර් එකක් පාස් කරනිමු. මම මේ අවුට් ඍණ කියන පැත්තට මේ වගේ වයර් එකක් සම්බන්ධ කරගත්තා. එහෙනම් අපි දැන් මේ මොඩියුල් එක මේකට සම්බන්ධ කරගමු. මම මේ විදිහට මොඩියුල් එක මෙතනින් හයි කරගත්තා. ඉතින් අතින් හයි කරන්න බෑ. එතන පොඩි ගැට්ටක් තියෙන. ඒකින් ඉතින් මම මෙතනින් හයි කරලා හයි කරගත්තා. ලයිට් එකත් මෙතනින් හයි කරගෙන යන්නේ. මේ ලයිට් එකේ දරින වයර් දෙක ඩයෝඩ් එකට අනිත් පැත්තටම වයර් එක සම්බන්ධ කරගෙන ඒ වයර් එකයි අපේ ලයිට් එකේ රින වයර් එකයි දෙකම මම මේ විදිහට එළියට ගත්තා. මේ වයර් දෙක තමයි ඒ. ඊට පස්සේ මේ තියෙන්නේ අවුට්. අපි දැන් මේ ලයිට් එකෙන් ගත්ත මේ රින වයර් එක මේ එළියට ගත්ත රින වයර් එක අපි මේ මොඩියුල් එකේ අවුට් රින කියන පැත්තේ වයර් එකට මේකට මේ වයර් එකට සම්බන්ධ කරගමු. මම මේ විදිහට සම්බන්ධ කරගත්තා. එහෙනම් යාළුවනේ අපි මේ ස්විච් එක මේකට සම්බන්ධ කරගමු. මම මේ ස්විච් එක මේ විදිහට පාස ගත්තා. ඒකට යාළුවනේ අපි දැන් වයර් එක සම්බන්ධ කරනවා. ඔයාලට පේනවා යාළුවනේ මේ මොඩියුල් එකේ අවුට් ධන කියලා තියෙනවා. ආන්ගේ ඒ වයර් එක මේ ස්විච් එක පැත්තකටත් ඔයාලට අපි අර ගත්තේ ලයිට් එකෙන් එළියට ධන වයර් ඩයෝඩ් එක අනිත් පැත්තට සම්බන්ධ කරගත්ත වයර් එක. ඒක තමයි යාළුවනේ මේ වයර් එක.
ඒකේ වයර් එක අපි මේ පැත්තට සම්බන්ධ කරමු. මේ විදිහට ස්විච් එක දාලා මේ බල්බ් එකයි ඔක්කොම ඇතුලේ ඔක්කොම එකලස් කරගත්තා. ඊට පස්සේ මම මේක ඔයාලට දැන් ඔන් කරලා පෙන්නන්න. ඔයාලා පෙන්නන තැන එළිය සුපිරිම එළියක් තියෙනවා යාළුවනේ. අපි යාළුවනේ දැන් මේකේ මේක වහගන්න මේ තියෙන ටික වහගන්න අපි මේකට බල්බ් කප්පයක් දාලා මේකම උඩින් වහගමු. ඉතින් යාළුවනේ මම එකට මේ වගේ බල්බ් කප්පයක් භාවිතා කරනවා. මේක යාළුවනේ යාළුවනේ එක වලට මේ විදිහට මම මේක මේ විදිහට මේකට තියලා ඔහොම තියලා ග්ලූ ගන් වලින් අලව ගන්න යාළුවනේ. හරි යාළුවනේ මම එක මේ විදිහට අලව ගත්තා. මම මේ ස්විච් එකටයි මේකටයි ග්ලූ ගන් දාලා මේ විදිහට අලව ගත්තා. ඉතින් යාළුවනේ මම දැන් මේක ඔයාලට ඔන් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා තියෙන එළිය. ඉතින් යාළුවනේ මම මේ කාමරේ මගේ ලයිට් එක ඔෆ් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන එළිය. ඉතින් යාළුවනේ අපි දැන් මේක චාර්ජ් කරනවා කියලා බලමු. මම ඒකට මේ වගේ චාර්ජින් කේබල් එක ගහගෙන බලන්න. හරි යාළුවනේ මම මේක ගහගත්තා. ඉතින් ඔයාලට පේනවා රතු පාට බල්බ් එකක් පත් වෙනවා. ඒ කියන්නේ යාළුවනේ මේ බැටරිය චාර්ජ් වෙනවා. ඉතින් යාළුවනේ මේ රතු පාට බල්බ් එක නිල් වුණා කියන්නේ යාළුවනේ මේ බැටරි චාර්ජ් වෙලා ඉවරයි. අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මේ බැටරි චාර්ජ් වෙලා ඉවරයි කියලා. එන යාළුවනේ මට පේනවා ඇති මේකේ තියෙන එළිය මේ විදිහට ඕන වෙලා ගියල්ම වලට චාර්ජ් කරලා කරු වෙලාවකට මේක භාවිතා කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් ඔයාලා දකින්න ඇති අපි හදපු ඉමර්ජන්සි LED ලයිට් එක හොඳට වැඩ කරනවා. ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරගෙන ඊට එහා තියෙන bell icon එක ඔබ ක්ලික් කරන්න. මේ වීඩියෝ හොඳයි නම් පහතින් like බටන් ක්ලික් කරන්න. එහෙනම් යාළුවනේ අද මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.